හොඳයි. අද ඔන්ලයින් ෂොප් එකෙන් අපි කතා කරන්නේ 12 volt to 5 volt කන්වර්ටර් එකක් කොහොමද අපි ගෙදරම හදාගන්නේ කියලා. අපි ගෙදරදිම පොඩි දෙයකින් පොඩි IC එකකින් 12 volt to 5 volt කන්වර්ටර් එකක් කොහොමද හදාගන්නේ කියලා. හරි. ඒකට අපිට ඕන වෙන්නේ මොකක්ද කියලා දන්නවද? මෙන්න මේ මගේ අතේ තියෙන රෙගියුලේටර් IC එක. මේ රෙගියුලේටර් IC එක තමයි 78.5 කියන රෙගියුලේටර් IC එක. ඔයාලට පේනවද දන්නේ නැහැ මම පෙන්නන්නම්. මේ 78.5 කියන රෙගියුලේටර් IC එක තමයි අපිට ඕන වෙන්නේ. එතකොට මම කියලා දෙන්නම් මෙන්න මේ රෙගියුලේටර් IC එකට කොහොමද අපි වයර් සම්බන්ධ කරගන්නේ කියලා. මෙන්න මේ වගේ අපිට මේ තියෙන්නේ මගේ මේ මම ගත්ත CCTV වලට හයි කරන CCTV කැමරා වලට හයි කරන 12 volt 2 ampere power supply එකක්. මේ 12 volt 2 ampere power supply එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මම ඒකෙන් තමයි මේකට ඉන් එක දෙන්නේ. ඊළඟට අපි output එක ගන්න හදන්නේ 5 volt. එතකොට මේ regulator IC වලට පේනද regulator IC එකේ මේ අග්‍ර තුනක් තියෙනවා. ඒ අග්‍ර තුනෙන් මගේ මේ වම් අත පැත්තේ තියෙන අග්‍රයට තමයි අපි මේකේ 12 volt ඉන් එකේ මේ පැත්තේ තියෙන පින් එකට තමයි ධන ලයින් එක දෙන්නේ. ඔයාලට මම මේ පාටින්ම මේව කරලා තියෙනවා පේනවා ඇති. ඊට පස්සේ මැද ලයින් එක තමයි ධන. ඊට පස්සේ අපි මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන පින් එකට තමයි 5 volt output එකේ ධන තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේම මේ මැද පින් එකට ආපහු 5 volt එකේ ඍණ. වෙනව නේද? මේ 78.5 කියන රෙගියුලේටර් IC එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඔන්න දැන් ඔන්න මේක මෙහෙම පවර් දීලා බලමු අපි ඇත්තටම 5 volt out වෙනවද කියලා. ඔන්න ඔය විදිහට මම පවර් දුන්නා. මල්ටිමීටරේ අපි DC පැත්තට දාගන්නවා. ඔයාලට මල්ටිමීටරේ පේනවා ඇති. ඊට පස්සේ දැන් මම මේකේ ධනාග්‍රේටයි අපි ඉන්පුට් එක බලමුකෝ 12 volt එනවද කියලා. ඉන්පුට් එක මම මෙතන රෙගියුලේටර් IC එකේ මෙතන වම් අත පැත්තේ පින් එකටයි මැද පින් එකටයි තියලා බලනවා 12යි 5යි 4ක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. 12යි 5යි 4ක් පෙන්නනවා 12 volt. අපි බලමු දැන් අවුට්පුට් එක කොහොමද 5 volt එනවද කියලා. මෙතන මම වයර් එකේ ඍණාග්‍රේටයි ධනාග්‍රේටයි තියාගත්තම ඔයාලට පේනවා ඇති. වෝල්ට් 5.05ක් එනවා අවුට්පුට් එක. ඉතින් මේ මම නම් මේක දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇතිනේ මේ රෙගියුලේටර් IC එකක් අපි කඩෙන් ගන්න නැතුව මොනවාගෙන්ද අපිට ගන්න පුළුවන් කියලා. එතකොට මම නම් රෙගියුලේටර් IC එක හොයාගත්තේ මෙන්න මේ වගේ මගේ පරණ ගලවපු කාර් සෙට් එකක් තිබුණා. ඒ කාර් සෙට් එකේ තිබුණේ කාර් සෙට් එක තමයි මේ ඔයාලට මෙතන පේනවා ඇති මේ. මේ 78.5 රෙගියුලේටර් IC එක තිබුණේ මෙන්න මේ හරිය. ඉතින් මගේ මේ පරණ ගලවපු කාර් සෙට් එක තිබිලා තමයි මම IC එක ගත්තේ. ඉතින් ඔයාලට මේ වගේ සාමාන්‍ය පොඩි දෙයකට මම නම් මේක පොඩි බුදුරස් මාලාවකට පොඩි අඟල් 8 විතර බුදුරස් මාලාවකට පාවිච්චි කරන තමයි මම මේ IC එක දාලා මේ 5 volt කන්වර්ටර් එකක් පොඩි එකක් හදාගත්තේ. හැබැයි විශේෂම දෙයක් කියන්න ඕන මේකෙන් අපිට අවුට්පුට් එකේ ඇම්පියර් ගාන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇම්පියර් එකකටත් අඩුවෙන් තමයි ඇම්පියර් එකකටත් අඩුවෙන් තමයි පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මෙතන අපි අවුට්පුට් එක දීපු ගමන් මේ රෙගියුලේටර් IC එක හොඳටම රත් වෙනවා. ඒ හින්දා අපි විශේෂයෙන්ම මේකට හීට් සිංක් කෑල්ලක් අනිවාර්යයෙන්ම අපි මේකට තියලා ඇණයක් හරි දාලා මේක ඒ හීට් එකට ඔරොත්තු දෙන විදිහට හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක පාවිච්චි කරන්න බෑ. මොකද මේක ගොඩාක් රත් වෙනවා. ඒක අපි මේක මොකට හරි පාවිච්චි කරාට පස්සේ ඉතින් මේ වැඩේ හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. මොන හරි මම නොදන්න ඔයාලා දන්න ලොකු දේවල් තියෙනවා නම් මේකේ පොඩ්ඩක් මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිත් කට්ටියට බලන්න ෂෙයා කරගෙන යන්න. විශේෂයෙන්ම මගේ channel එක පුළුවන් නම් subscribe කරගෙන යන්න. තව ඉස්සරහට මේ වගේ easy දේවල් අපිට ටට්ටක් ගාලා ගෙවල් වල කරගන්න පුළුවන්. ගොඩක් කට්ටිය මම බුදුරස් මාලා දෙන හින්දා මගෙන් අහනවා power supply කොහොමද ගන්නෙ? power supply මිල කීයද? ඉතින් ලොකු ගණන් වෙනවා power supply දැන්. සාමාන්‍ය රුපියල් 1000ක් 3 ampere වගේ රුපියල් 1000ක් විතර වෙනවා. 2 ampere රුපියල් 650 ඒ වගේ power supply තියෙනවා. ඉතින් සාමාන්‍ය අඟල් 8 වගේ පොඩි බුදුරස් මාලාවකට නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ලොකු බුදුරස් මාලාවකට නම් පාවිච්චි කරන්න අමාරුයි. ගොඩක් ඉක්මනට රත් වෙනවා මේ IC එක. ඉතින් මෙන්න මේ විදිහට 12 volt වලින්
5 වෝල්ට් කන්වර්ට් කරගන්න පුළුවන් අපිට. එහෙනම් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ජය වේවා.